ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. පහුවුණු වීකෙන්ඩ් එකේ අපේ ගෙදර ආවා අපේ යාළුවෝ වගයක්. එයාලා ආවේ ඉරිදා රෑ කෑමට. ඉතින් මං හිතුවා මගේ ඉරිදා දවස කොහොමද ගත වුණේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. මගේ යාළුවෝ මට කතා කරලා සිකුරාදම කිව්වා ඒගොල්ලෝ ඉරිදා එන බව. ගොඩ දෙනෙක් එන්නේ නෑ. මගේ යාළුවයි එයාගේ හස්බන්ඩ්නුයි ඒගොල්ලන්ගේ චූටි බබයි තමයි අපේ ගෙදර එනවා කිව්වේ. ඉතින් ඒගොල්ලෝ එනවයි කියලා දැනගත්තයින් පස්සේ මම කල් වෙලා ඇතුවම එයාලා වෙනුවෙන් මොනවද හදන්න කියලා නිදහසේ මෙනු එකක් තීරණය කරගත්තා. අවශ්‍ය කරන ගොඩක් දේවල් මම ඊයේ හවසම ලෑස්ති කරගත්තා. ඒ නිසා අද මට ලොකු කලබලයක් නැතුවම වැඩ ටික නිදහසේ කරගන්න පුළුවන්. වොෂ් එකක් එහෙම දාගෙන ඉතින් සුපුරුදු පරිදි මං එකටම එන්නේ කුස්සිය පැත්තටනේ. අනිවාර්යෙන්ම ඉතින් මුලින්ම මම යන්නේ මගේ පුංචි බැල්කනි ගාඩන් එක බලන්න. මේ වෙද්දි නම් පැලවල ගොඩක් වෙනස්කම් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේ මල් වලත් තව ටික දවසකින් මල් පිපෙන එක අඩු වෙයි. මං හිතන්නේ යාළුවාගේ මල් පිපෙන කාලේ දැන් ඉවර වෙගෙනයි එන්නේ. ගොඩක් මල් මේ වෙද්දිත් පර වෙලයි තියෙන්නේ. හැමදාම ඉතින් එක වගේම ලස්සනට තියෙන්නේ නෑනේ ඉතින්. හැබැයි මෙයාලගේ මල් පර වෙලා යද්දී මගේ මිරිස් පැලවල නම් අලුතෙන් මල් ඇවිල්ලා. මං හිතන්නේ ළඟ මට මිරිස් කරල් කඩා ගන්න පුළුවන් වෙයි වගේ. මේ පැල දෙක නම් ලොකු වෙන්නේ නෑ. මට හිතෙන්නේ එයාලට ඒ පෝච්චි ඉඩ මදි වගේ. වෙලාවක් බලලා ඒ පැල දෙකත් වෙන වෙනම පෝච්චි වල හිටවන්න ඕනේ. ඔයාලා එහෙම දන්නවා නම් මේවට දාන්න ඕන පොහොර ගැන මට කමෙන්ට් එකක් දාන්න පුළුවන්ද? බ්ලූබෙරි ගහෙත් මල් පිපිලයි තියෙන්නේ. ගෙඩි හැදෙනකම් මං ඉතින් නොයිවසිල්ලෙන් තමයි බලාගෙන ඉන්නේ. ඇඳත් පිළිවෙලක් කරලා ගේට් ටිකක් අස්පස් කරගන්න ඕනේ. ගේට් දැම්ම අස්පස් කරගත්තාම මට තියෙන්නේ නිදහසේ රැට අවශ්‍ය කරන කෑම ටික හදාගන්න. ඊයේ හවසම ගොඩක් දේවල් කරගත්ත නිසා අද ඉතින් ලොකුවට කලබලයක් නැතුව කරගන්න පුළුවන්. මොකක් හරි විශේෂ වැඩක් වෙනවා නම් ඉතින් මං කල් තියාම නිවාඩු පාඩුව ලෑස්ති වෙනවා. එහෙම නැතුව කලබලෙන් කරනවා කියන්නේ ඉතින් මට ඒක වැඩක්වත් හරියට නම් කරගන්න වෙන්නේ නැහැ. මං වගේ ඉතින් තවත් ඒ වගේ අය ඇතිනේ. ඊයේත් නිවාඩු දවසක් නිසා මම අපිට කන්න හැදුවා චීස් කොත්තු එකක්. ඉතින් ඒ වගේ කෑම හදද්දි කොහොමත් මම ටිකක් වැඩිපුර හදනවා. ඉතින් අද කන්නත් තරමට ඉතුරු වුණා ඊයේ හදපු ඒ වලින්. දැන් මම මේ කරන්න යන්නේ උදේටයි දවල්ටයි දෙකටම අල්ලලා එක සැරේම මේක කන්න. මොකද මට බඩු කීපයක් ගන්න සුපර් මාකට් එකට යන්න ඕන වෙලක් තියෙනවා. කෑම කාලේ ඉවර වෙලා ඉතින් සුපර් මාකට් එකට යනවා.
හිතුවට වඩා ඇත්තටම ගොඩක් වෙලා ගියා සුපර් මාකට් එකෙන් එළියට එන්න. අද ඉරිදත් හින්දා වෙන්නේ නැති ගොඩක් සෙනග හිටියා. දැන් ඉතින් ඉක්මනටම ගෙදර ගිහිල්ලා කෑම ටික හදන්න ඕන. නැත්තම් ඉතින් මට වෙලාත් මදි වෙනවා. මට කෑම හදන ඒවල නම් වීඩියෝස් ගන්නත් බැරි වුණා. මොකද ඉතින් මම ආවෙත් වෙලා ගිහිල්ලානේ. මං ඔයාලට පෙන්නන්නම්කෝ මොනවද හැදුවේ කියලා. චිකන් කරි එකක් හදාගත්තා. එතකොට මේ තියෙන්නේ පරිප්පු කරි එකක්. හොඳට ටෙම්පරාදු කරලා එහෙම තමයි මම පරිප්පු එක හදාගත්තේ. මේ කරීස් එක කන මම හදාගත්තේ අද ඉදියාප්ප තමයි. ටිකක් සැරට හොඳ පොල් සම්බෝලෙකුත් හදාගත්තා. ඇත්තටම මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඉදියාප්ප හදද්දි දන්නවනේ ටිකක් වෙලාත් යනවනේ. ඒත් ඉතින් මන් දන්නවා මගේ යාළුවෝ හැමෝටම මට වඩා හොඳට මේ දේවල් හදන්න පුළුවන් නැති කියලා. මං තව හදාගත්තා චිකන් ඩෙවල් එකකුයි ඉස්සෝ ටිකකුත් තෙල් දාගත්තා. කුස්සියත් එහෙම මං ඔක්කොම ක්ලීන් කරගත්තා. දැන් මට තියෙන්නේ යාළුවෝ එන්න කිට්ටු වෙද්දි මේ ටික ටේබල් එකට සර්ව් කරගන්න. ආව ගමන්ම කෑම ටික හදන්න පටන් ගත්තු නිසා ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණා. යාළුවොත් එන්න තව වෙලා තියෙන නිසා මං හිතුවා ඔයාලත් එක්ක පොඩි දෙයක් බෙදා ගන්න. ගෙදරට අමුත්තන් එනවා කියන්නේ අපි ඒ අය වෙනුවෙන් සංග්‍රහ කටයුතු කරන්න ගොඩක් මහන්සි වෙනවනේ. මං ගොඩක් දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් ගෙවල් වල කාන්තාවන් මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. හැබැයි එයාලට වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. එන අමුත්තන් එක්ක එකට වාඩි වෙලා කෑම ටිකක් කන්න, ඒ වෙලාව එන්ජොයි කරන්න. මං නම් හිතන්නේ ඉතින් එහෙම වෙන්න හොඳ නෑ. අපි යාළ වෙනුවෙන් අපේ සංග්‍රහයන් උපරිමයෙන්ම කරනවා වගේම අපිත් ඒ මොහොත උපරිමයෙන්ම සතුටු වෙන්න ඕනේ. හැම දෙයක්ම කල් වේලා ඇතුව සැලසුම් කරගත්තාම අපිට අපේ අමුත්තන් වෙනුවෙන් සංග්‍රහ කටයුතු උපරිමයෙන්ම කරන්න පුළුවන් වෙනවා වගේම එයාලත් එක්ක අපිටත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් වෙනවා. මගේ යාළුවත් මට කෝල් කරා ඒගොල්ලෝ දැන් ළඟම එනවා කියලා. දැන් ඉතින් මං ටේබල් එකත් ඇරේන්ජ් කරගන්නවා. ඔයාලට කලින් මට පෙන්නන්නත් බැරි වුණානේ. මං කලින්ම පැටිස් ටිකකුත් හදලා තියාගත්තා. අද මට කරන්න තිබේ එක ටිකක් බේක් කරගන්න එක විතරයි. ඉතින් මං පැටිස්ුයි තව සොසේජස් ටිකකුත් බැදලා ඒවත් එකතු කරලා පොඩි ෆුඩ් ප්ලැටර් එකකුත් හැදුවා. අපි රසට කෑම හදනවා වගේම තමයිනේ මේ දේවල් ලස්සනට පිළිගන්වන එකක්. මගේ නම් අදහස අපි රසයට කෑම හදනවා වගේම මේ දේවල් හරිම ලස්සනට පිළිවෙලට සංග්‍රහ කරන්නත් ඕනේ. මොකද ඉතින් අපි එකටම ඇස් වලින්නේ රස විඳින්නේ. ඔයාලා මොකද හිතන්නේ මගේ අදහස ගැන? මං ඉතින් කෑම ටික සේරම පිළිවෙලට මේසෙන් ඇරේන්ජ් කරා. ඔයාලගේ ගෙවල් වලට ගෙස්ලා එද්දී ඔයාලා කොයි වගේ කෑම මෙනුස්ද හදන්නේ? අමතක නොකර මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ යාළුවෝ වෙනුවෙන් ඉතින් මං ওই විදිහට තමයි ලෑස්ති වුණේ. ඉතින් ওই විදිහට තමයි මගේ ඉරිදා දවස ගත වුණේ. මං හිතනවා ඔයාලා මගේ බ්ලොග් එකට කැමති වෙන්න ඇති කියලා. එහෙමනම් ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.